රුපියල් 30000ක් විතර ආගෙන බිත්තර කට්ටකින් විතර කරගන්න පුළුවන් කියලා ඔයා මීට කලින් දැනගෙන හිටියද? දැනගෙන හිටියත් නැති වුණත් කමන්නේ මගේ වීඩියෝ එකත් එක්ක දිගටම රැඳිලා ඉන්න. ඉතා වටිනා කොලජන් පවුඩර් එකක් ගෙදරදීම හදාගන්නේ කොහොමද කියලා අද මම ඔයාලට කියා දෙනවා. එimhe කොලජන් සම්බන්ධ තියෙන ගොඩාක් ගැටලු වලට උත්තරත් අද මම වීඩියෝ එකෙන් අරගෙන එනවා. මාව තාම සබස්ක්‍රයිබ් කළේ නැත්නම් සබස්ක්‍රයිබ් කරලා එකතු වෙන්න මගේ වීඩියෝ එකත් එක්ක ඔයාලට ගොඩක් වටින දේවල් දැනගන්න පුළුවන් වෙයි. මුලින්ම කියන්න ඕනේ අද වීඩියෝ එක ටිකක් දිගයි. එහෙම කියලා වීඩියෝ එක බලන්න නැතුව ඉන්න එපා. ඔයාලගේ ගොඩාක් ප්‍රශ්න වලට උත්තර අද වීඩියෝ එකේ තියෙනවා. ලස්සන දවසක් ප්‍රාර්ථනා කරනවා මගේ යාළුවන්ට. ඉතින් වෙනස් විදිහේ වීඩියෝ එකකින් මම අද ඔයාලව හම්බ වෙන්න ආවා. මට ඕන වුණා ඔයාලත් එක්ක මේ විදිහට කතා කරන්න. ඉතින් යාළුවනේ අද වීඩියෝ එකේ ප්‍රධාන හේතු කීපයක් තියෙනවා මේ විදිහට කතා කරන්න. එකක් තමයි මගේ YouTube channel එකේ මම ආපු දුරත් එක්ක ඔයාලත් එක්ක අනිවාර්යෙන් engage වෙන්න ඕනේ මේ විදිහට. ඒ තරම් ඉක්මනින් මාව subscribersලා 1000 පසු කරලා watch hours 3000 පසු කරලා මට අවශ්‍ය වෙන ගොඩක් දේවල් ළඟා කරලා දෙන්න ඔයගොල්ලෝ ගොඩ සහයෝගයක් ලබා දීලා තියෙනවා. ඒ නිසා ඒකට ස්තුතිවන්ත වෙනත් එක්කම ඕගොල්ලන්ට අලුත් දෙයක් මම අනිවාර්යෙන් අරගෙන එනවා. ඒ තමයි කොලජන් සම්බන්ධව මීට දවස් 5කට දාපු පෝස්ට් එකක් එක්කම තමයි මේ මාතෘකාව ඇදෙන්නේ. ඉතින් මම අද කතා කරන්න බලාපොරොත්තු වෙනවා කොහොමද ගෙදරදී නිවැරදිම කොලජන් පවුඩර් එකක් හදාගන්න කියලා. ඊට කලින් අපි අතර තියෙන වැරදි මත ටිකක් නිවැරදි කරන්න තමයි මට ඕනේ මේ මම දාපු පෝස්ට් එක. කොලජන් සම්බන්ධ තාමත් නිවැරදි ප්‍රකාශය මොකක්ද කියලා තමයි මම මේකෙන්දී ඇහුවේ. ඒකෙදී වැඩිපුරම කට්ටිය කමෙන්ට් කරලා තියෙන්නේ මලට වෝට් කරලා තියෙන්නේ සත්ව හා ශාක කොටස් දෙකකින්ම කොලජන් අඩංගු වේ කියන එක. ඉතින් එතනින්ම තමයි මට මේ කතාව දිගාරින්න හේතු වෙන්නේ. ඒ කියන්නේ එතනින්ම තමයි මගේ මාතෘකාව කොහොමද කොලජන් එකක් නිවැරදිව ගෙදරදී හදාගන්න කියන මාතෘකාවට යන්න පුළුවන් වෙන්නේ. ඉතින් අපි ගෙදර කොලජන් හදනවා කියලා මම දැකලා තියෙන අතරන් ධාන්‍යමය කොටස් ගන්නවා. එතනින් ගියාම බීට්රූට්, කැරට්, විටමින් C මේ වගේ දේවල් එකතු කරලා අපි කොලජන් පවුඩර් කියලා හදා ගන්නවා. කොලජන් ඩ්‍රින්ක් එක කියලා හදා ගන්නවා. ඉතින් මේ සමහර මේ හදන දේවල් ඇත්තම කොලජන් තියනවාද? ඒ වගේම තමයි තවත් අපි කතා කරනවා ෆ්ලෙක්ස් සීඩ්ස්. එතනින් ගියාම chia seeds වල කොලජන් තියෙනවා කියලා අර ඒකේ තියෙනවනේ ජෙලිමය ද්‍රාවණයක්. ඉතින් මේකේ කොලජන් තියෙනවා කියලා අදහසෙන් අපේ කට්ටිය ඉන්නවා. ඉතින් මමත් ඔය අදහස් වල හිටියා. ඊට පස්සේ තමයි මම මේක ගැන හොයලා බලන්න ගත්තේ. ඉතින් යාළුවනේ කියන්න ඕනේ මුලින්ම කොලජන් කියන්නේ ප්‍රෝටීනයක් විතරයි. ප්‍රෝටීනයක් කියන්නේ ව්‍යුහාත්මක ප්‍රෝටීනයක්. ඒක මිනිස් ශරීරයේ මාළු, ගවයින්, කුකුලන් වගේ සත්තුන්ගේ සම්බන්ධක පටකවල තමයි පිටලා තියෙන්නේ. ඒ වගේම තමයි මේ කොලජන් වර්ග කරලා තියෙනවා මාළු මූලාශ්‍ර, ගව් මූලාශ්‍ර. ඒ විදිහට අපි ලබා ගන්න කොලජන් මොන සත්ත්ව කොටස් වලින්ද ලබා ගන්න කියන එක අනුවත් වර්ග කරලා තියෙනවා. අපි හැමෝම දන්න කාරණයක් තමයි අපි ලොකු ගණන් වේදම් කරලා සප්ලිමන්ට් විදිහට කොලජන් ලබා ගන්නවා. සප්ලිමන්ට් වල තියෙන මේ කොලජන් ඇමයිනෝ ඇසිඩ් වලට බිඳලා තමයි අපේ ශරීරය භාවිතයට ගන්නේ නැවත කොලජන් නිෂ්පාදනයට. ඇත්තටම කොලජන් අපේ ශරීරයට අත්‍යවශ්‍ය දෙයක් වෙන්නේ මොකද අපේ වයසක පෙනුම පාලනය කරන්නේ කොලජන් හරහා. සමේ තෙතමනය, එතකොට සමේ ඇදෙන සුළු ස්වභාවය වගේ ගොඩාක් ප්‍රතිඵල රැසක් අරගෙන එනවා මේ කොලජන් හරහා. අපිට මේ ප්‍රශ්නට විසඳුම හොයාගමු. ප්ලාන්ට් බේස් කොලජන් කිව්ව පමණින්ම ඒකෙන් අදහස් වෙන්නේ ශාකවල කොලජන් තියනවා කියලා. ඇත්තම කතාව නම් ශාකවල කොලජන් නැහැ. එහෙනම් ප්ලාන්ට් බේස් කොලජන් වල මොනවද අඩංගු වෙන්නේ? ප්ලාන්ට් බේස් කොලජන් වල අඩංගු වෙන්නේ කොලජන් උත්පාදනය කරන්න අවශ්‍ය වෙන උත්තේජක. එහෙමත් නැත්නම් අපි ඒකට කියනවා ප්‍රෝටීන් බූස්ටර්ස් කියලා. විටමින් C, ඇමයිනෝ ඇසිඩ්, ඇන්ටිඔක්සිඩන්ට් මේවා අතර වෙනවා. මෙහෙම පැටලී සහගත ස්වභාවයක් අපට ඇවිත් තියෙන්නේ ඇයි කියලා ඇහුවොත් ඔයාලා මේ රූප සටහන දිහා හොඳින් බලන්න. ශාකවලත් ඇමයිනෝ ඇසිඩ් තියෙනවා. අපේ සත්ත්ව කොටස් වල ඇමයිනෝ ඇසිඩ් තියෙනවා. එතකොට ඇමයිනෝ ඇසිඩ් තමයි අපට දායක වෙන්නේ කොලජන් නිෂ්පාදනය කරන්න. ශාක වලින් ලැබෙන ඇමයිනෝ ඇසිඩ් වලින් කොලජන් නිපදවන්නේ නැහැ. නමුත් සත්ත්ව ආහාර වලින් ලැබෙන ඇමයිනෝ ඇසිඩ් කෙලින්ම කොලජන් නිෂ්පාදනයට දායක වෙනවා. මෙන්න මේක තමයි මේ අතර තියෙන වෙනස. අපි අතර තියෙන තවත් වැරදි මතයක් තමයි chia seeds, එතකොට flax seeds වලත් කොලජන් තියෙනවා කියන එක.
ඒ කියන්නේ කොලජන් වලින් වෙන කාර්ය මේක හරහා වෙනවා වගේ දැනනකොට අපි එළඹෙනවා මේකෙත් කොලජන් තියෙනවා කියන්නේ. ඇත්තටම ශාක කොටස් වල කොලජන් නැති නිසා අපිට ඒක ගැන තර්කයකින් තොරව පිළිගන්න පුළුවන්. මේ ෆ්ලෙක්ස් සීඩ්ස් වලවත් හන ඇටවලවත් කොලජන් නැහැ කියලා. නමුත් ඒ වගේ ප්‍රතිඵල ගේන්න පුළුවන් පෝෂක කොටස් ඒකේ තියෙනවා, අඩංගු වෙනවා. සමේ තෙතමනයට දායක වෙන ඔමෙගා 3, එතනින් ගියාම ෆයිබර්, ඇන්ටිඔක්සිඩන්ට් වලින් අපිට කොලජන් ආරක්ෂා කිරීමකුත් කරනවා. ඉතින් මේ වගේ දේවල් මේ ෆ්ලෙක්ස් සීඩ්ස් වල හන සීඩ්ස් වල තියෙනවා. ඉතින් අපිට ගන්න තියෙන දේ තමයි ශාක වලින් උනත් සත්තු කොටස් වලින් ගත්තත් කොලජන් නිෂ්පාදනය කියන ක්‍රියාවලියට අපිට මොන ආකාරයෙන්ම ඍජුවම හෝ වක්‍රව මේ දෙකම දායක වෙනවා. ඒ නිසා අපිට ප්ලාන්ට් බේස් කොලජන් කියලා ඒකේ නම තිබුණ පළියට කොලජන් නැහැ කියන එක ඉවත් කරන්න බෑ. ඒ වගේ දේවලුත් අපේ ශරීරයට අත්‍යවශ්‍ය දේවල් වෙනවා. ඒ වගේම හන ඇට, චියා සීඩ්ස් මේ වගේ දේවලුත් අපේ සමේ තෙතමනයට සමපැහැපත් කරගන්න, අපේ බඩවැල් වල ක්‍රියාකාරීත්වය ඉතා යහපත්ව කරගන්න ඉතාමත් ප්‍රයෝජනවත්. ඉතින් අපි කොලජන් ලබා ගන්න මොකද්ද කරන්න පුළුවන් පහසුම දේ? හොඳම දේ තමයි අපිට ඍජුවම ලබා ගන්න එක. ඍජුවම ලබා ගන්න පුළුවන් අපිට මාංශ හරහා. අස්තිමේ කොටස්, එතකොට අපි දන්නවනේ එළුමස් කියන්නේ. එළුමස් කටුත් එක්ක තම්බලා අපි ගන්න බොන සුප් එක මේ වගේ දෙයකින් අපිට ලොකු කොලජන් ප්‍රමාණයක් ප්‍රතිශතයක් අපේ ශරීරගත කරගන්න පුළුවන් වෙනවා. ඒ වගේම තමයි විටමින් C ආහාර ඒ වැඩිපුර එකතු කිරීම, හොඳ නිින්දක් ලබා ගැනීම, හිරු එළියෙන් නිරාවරණය වීම. හිරු එළියට ගොඩාක් නිරාවරණය වුණාමත් අපේ කොලජන් ගොඩාක් විනාශ වෙනවා. ඒ නිසා ඒ ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. මේ හැම කාරණාවක්ම වැදගත් වෙනවා අපේ වයසක ස්වභාවය අඩු කරගන්න. ඒ කියන්නේ අපේ වයසටත් වඩා අපි වයසට යන්න හේතුවක් තමයි මේ කොලජන් වල අපි හරියට සප්ලිමන්ට් එකක් විදිහට ගත්තේ නැත්නම් ඩේලි අපේ ඉන්ටේක් එක තුල මේ අවශ්‍ය කොලජන් ප්‍රමාණය නොමැති වීම. ඒ නිසා මේ ගැන කාරණා සැලකිලිමත් වෙලා අපි අපේ කොලජන් මට්ටම තියාගන්න පුළුවන් විදිහට අපිට හැකි පමණින් අපිට දැන් තියෙන මේ දැනුමත් එක්ක මේක කොහොම හරි දවසේ පවත්වා ගන්න උත්සාහ කරමු. ඉතින් දැන් ටිකක් දීර්ඝ වෙච්ච වීඩියෝ එකෙන් අපි දැන් යමු අපේ කොලජන් පවුඩර් එක හදාගන්න. මුලින්ම කියන්න ඕනි මේ කොලජන් පවුඩර් එක හදන එක වීඩියෝ එක මම දැක්කේ ડોක්ටර් කෙනෙක්ගේ YouTube channel එකක් හරහා. අවුරුද්දකට විතර කලින් මම මේ පවුඩර් එක හැදුවා. ඒක භාවිතා කළා. ඒ වගේම ප්‍රතිඵලත් අත්විඳා. ඊට පස්සේ මට මේ ලංකදී තමයි ආයෙ මතක් වුණේ ඇත්තටම මට මේ දේ දිගටම කරන්න තිබුණා නේද කියලා. ඊට පස්සේ මට වීඩියෝ එකක් ගන්න අදහසකුත් තිබුණා. ඒ නිසා මම මේ විදිහට බිත්තර කටු එකතු කරගත්තා. ඉතින් මේ බිත්තර කටු එකතු කරගන්න ඕනේ අපි ෆ්‍රිජ් එකකට දාලා. ෆ්‍රිජ් එකෙත් අධිශීත කරන කොටසේ තමයි අපි මේ විදිහට ආවරණය කරලා තියන්න ඕනේ. බිත්තර කටුව අපි හොඳින් හොදලා. ඒ කියන්නේ අපි තඹපු බිත්තර කටුව නෙවෙයි ගන්නෙ. අපි භාවිතයට ගන්න බිත්තර මැදේ අයින් කරාට පස්සේ එන බිත්තර කටුව පොඩ්ඩක් වතුරෙන් සෝදලා අපි මේ විදිහට බඳුනකට දා ගන්නවා. ඉතින් සතියකමාරක් වගේ වෙනකොට තමයි මම මේ ටික එකතු කරගත්තේ. ඉතින් මේ ඉස්සෙල්ලාම කරන්න ඕනේ මේ ස්ටොක් එක අපි හදා ගන්න ඕනේ. ඊට පස්සේ අපි කරන්නේ බිත්තර කටු ටික සිසිල් ජලයේ ගිල්වනවා. මේක පැයක් විතර තියන්න ඕනේ. අද මම පවුඩර් එක හදන්නේ නැහැ. මම ඔයගොල්ලන්ට කරන පියවර පෙන්නන එක විතරයි කරන්නේ. මොකද මට පවුඩර් එක හදන්න පුළුවන් වාතාවරණයක් පරිසර තත්ත්වයක් නැහැ. අපිට හොඳටම වැස්ස. ඒක තමයි ඒකට හේතුව. ඉතින් මේ විදිහට පැයක් විතර පොඟවා ගත්තට පස්සේ අපිට පහසුවෙන්ම මේ ඇතුල් සිවිය ගලව ගන්න පුළුවන් බිත්තර කටුවේ තියෙන. මේ ඇතුල් සිවිය සම්පූර්ණයෙන්ම කොලජන්. ඉතින් මේ ටික අපි සීරුවට ගලව ගන්න ඕනේ. එතෙන්දි බිත්තර කටුව එකතු නොවෙන්න වග බලා ගන්න ඕනේ. ඊට පස්සේ මේ සිවිය අපි එකතු කරගෙන මේක ටිකක් තද හිරු එළිය වේලා ගැනීමක් තමයි කරන්න ඕනේ. හොඳටම ඩ්‍රයි වුණාට පස්සේ අපි කරන්නේ මේක බ්ලෙන්ඩර් ජාරයකට දාලා හොඳට බ්ලෙන්ඩ් කරගන්නවා. අපේ කොලජන් පවුඩර් එක දැන් හදලා ඉවරයි. ඉතින් අපි බලමු දැන් මේවා භාවිතා කරන්නේ කොහොමද කියලා. මේක අපි උණු වතුරට දාලා දිය කරලා බොන්න යන්නේ නැහැ යාළුවෝ. මේක අපි කරන්නේ ආහාරයකට එකතු කරගන්න එක. පොල් සම්බෝල, එතකොට චිකන් කරි එකක්, එතකොට පරිප්පු කරි එකක් මේ වගේ දෙයකට අපි මේක එකතු කරගන්න පුළුවන්. ඒකෙදිත් අපි මුලම මේක එකතු කරන්නේ නැහැ. භාගයට ඉදීගෙන එනකොට වගේ තමයි මේ කොලජන් එක එකතු කරලා අපි මේ විදිහට ආහාරයට ගන්නෙ. අපි ලබා ගන්න ආහාරයේ ඉහළ ගුණාත්මක භාවයක් මෙන්න මේ කොලජන් පවුඩර් එක හරහා ලැබෙනවා. ඉතින් ඔයාලත් අදම මේක try කරලා බලන්න. මං කියන්නේ අද කොලජන් පවුඩර් එක හදන්න කියලා. ඒක ලේසි නෑනේ. ඉතින් කොලජන් පවුඩර් එක හදා ගන්න ඕනේ මූලික දේවල් ටික දැන් එකතු කරගන්න. මේක ලොකු දෙයක් කියලා මම හිතනවා. සමහර අය මේක දැකලා තියෙනත් ඇති මේ වීඩියෝ එක කලින් ඒ ડોක්ටර් කරපු එක. ඉතින් මට නම් මේක ලොකු ප්‍රයෝජනයක් වුණා. ඒ වෙලාවේ ඉඳන්ම මම මේක ලොකු අදහසකින් හිටියේ මම ඉදිරිපත් කරනවා කියලා.
එහෙනම් ඉතින් මම ගිහින් එන්නම්. ඔයාලා මගේ channel එක තාමත් subscribe කරලා නැත්නම් subscribe කරලා එකතු වෙන්න. අපි ඉදිරියේ ලස්සන වැඩ ටිකක් කරගෙන යමු. සුබ දවසක්.